මේ අමාත්‍යාංශය හැදුවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. කැලණියේ ණය පැටළුනේ එහෙමයි. මම හිතනවා මේක ඓතිහාසික වගකීමක් අපේ පරම්පරාවට පැවරී ඇති මේ රටේ මේ සිංහල බෞද්ධ සભ્યත්වය හා බැඳුණු අපේ සංස්කෘතිය පිළිබඳ නිවැරදි නිර්වචනයක් මේ සභාවේ සටහන් කිරීමට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විටින් විට දූෂණයට ලක්වුණු අපේ මේ සભ્યත්වය යන වචනය හැමදාම දේශපාලනයේ භාවිතා වුණේ ඊටාම පහත් අවර අර්ථයකින් මිසක් කිසි දිනක එයට ලැබිය යුතු ඒ විදග්ධ ඒ අවස්ථාව නොලැබුණු බව මගේ නිරීක්ෂණය. අපි දිගින් දිගටම කතා කරනවා අපේ මේ ශ්‍රී ලාංකීය ජාතිකත්වය රැකගත යුතුයි. අපි මේ රට ගොඩනැගිය යුත්තේ ශ්‍රී ලාංකික ජාතිකත්වය මත පදරම්ව. මේ ශ්‍රී ලාංකික ජාතිකත්වය යනු කුමක්ද? මේ ශ්‍රී ලාංකික ජාතිකත්වය යනු සිංහල මිනිසා බෞද්ධයා ගැන ප්‍රකාශනයක්ද? එසේ නැත්නම් අපේ මහා සભ્યත්වයේ ප්‍රකාශනයක්ද? අපේ ජාතිකත්වය ඒ ජාතිකත්වයට ආගමික බලපෑම ඇති කරන ඒ සංස්කෘතික බලපෑම ප්‍රධාන මුඛ්‍ය සංස්කෘතික බලපෑම ඇති කරන බුදුදහම ඒ දාර්ශනික හා ආගමික අර්ථයෙන් ගත්තත් සටහන් කළේ නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. කිසි කෙනෙකු උපතින් කිසි දෙයක් අයිති වෙන්නේ නැහැ. ඔබ වසලෙක් වෙන්නෙත් නැහැ, ඔබ බ්‍රාහ්මණෙක් වෙන්නෙත් නැහැ, ඔබ සිංහලෙක් වෙන්නෙත් නැහැ, ඔබ ද්‍රවිඩෙක් වෙන්නෙත් නැහැ, ඔබ මුස්ලිම්වරයෙක් වෙන්නෙත් නැහැ. උපතින් පමණක් එය ක්‍රියාවෙන් වෙන බවයි අපේ සભ્યත්වයේ විශ්වාසය. එසේනම් මෙය කෙතරම් ශ්‍රේෂ්ඨ දර්ශනයකින්ද අපේ සભ્યත්වයට මේ පහස ලැබිලා තියෙන්නේ. හැබැයි මම පිළිගන්නට ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කලින් සඳහන් කළ පරිදි මෙය නිවැරදිව වටහා නොගැනීම නිසා අපේ සભ્યත්වයට අයිති අපේම සංහිඳියාව නැති වෙලා තියෙනවා. අපේ ඒ අනන්‍ය වූ අවබෝධයට හානි වෙලා තියෙනවා. ඒ නිවැරදි කළ ගත යුතුයි නියෝජ්‍ය කතානායකතුමනි. මම මීට කලින් ඇසුවා අපේ ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් පවසන ආකාරයට අපේ ස්වාමීන් වහන්සේලා සමහර තැන්වල කටයුතු කරලා තියෙනවා කියලා ඔවුන්ගේ ආගමික නිදහස හා සංස්කෘතික නිදහසට බාධා වෙන ආකාරයෙන් එසේ සිදු වී තිබෙනවා නම් ඒ නිවැරදි යුතුයි. අපේ මහා සංස්කෘතියේ බලපෑම ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන්ට වී ඇති ආකාරය, ඒ බලපෑම අපේ කතෝලිකයට වෙලා තියෙනවා. මේ රටේ ඉන්නේ රෝමානු කතෝලිකෙක් නෙමෙයි, මේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකික කතෝලිකෙක්. මේ රටේ ඉන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමා ඔබ වැනි ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන්. ඒක තමයි මහා සංස්කෘතියේ බලපෑම. අපි ලැජ්ජ වෙන්න නරකයි, අපි පස්ස ගන්න නරකයි. අපේ සભ્યත්වය ගැන එඩිතරව කතා කරන්නට මේ රටේ සියලුම අන්‍ය ආගමිකින් අන්‍ය ජාතිකින් ගරු කරනවා මේ සભ્યත්වයට. මේ දේශපාලනය නිසා මේක පටලවා ගත්ත අය තමයි මේකට ගරහන්නේ. මේ මාක්ස්වාදයේ එන ඩයලෙක්ටික භෞතිකවාදයත් එක්ක ඒ භෞතිකවාදය දැන් පටලැවිලා ඔබතුමාලත් දැන් මාක්ස් අයින් කරලා ඉන්නේ. අපේ ඇමතිතුමනි, දැන් පෙළපාලියේ එන්නේ නැහැ මාක්ස්. දැන් පෙළපාලියේ එන්නේ නැහැ එංගල්ස්. ඇයි? ඒවා ෆේල් ප්‍රොජෙක්ට්ස්. අවුරුදු 2500කට වැඩි කාලයක් මේ ලෝකයට අපේ අර මෝඩි අගමැතිතුමත් ඊයේ කියනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහස ලැබලා තියෙන නිසා තමයි ඒ ඉන්දියාවට ඒ සංස්කෘතික අගය ලැබුණේ කියලා. කැලණියේ ණය පැටළුනේ එහෙමයි. දැන් අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ නලින් ඒ වගේ මැතිතුමා මෙතන නෑ. එතුමා අපේ ගමේ එතුමා කිව්වා මේ කොස්ගායට බුදුහාමුදුරුවෝ හිටියනම් කොස්ගාටත් මිනිස්සු වදින්නේයි කියලා. එතකොට අපේ තවත් අමාත්‍යවරයෙක් කිව්වා මේක මේ හරිම මේ ගෝත්‍රික වැඩක් ශ්‍රී මහා බෝධියට වඳින එක කියලා. අපේ ජනාධිපතිතුමත් කිව්වා මම නම් කවදාකවත් යන්නේ නැහැ කැමරා අරගෙන කියලා. හැබැයි අපේ විජිත හේරත් අර හුසේන් බෝල්ටත් වැඩිය වේගෙන් රනිල් වික්‍රමසිංහ බේරගන්න අර කතානායකතුමාට
ගාවට දිව්වාටත් වැඩිය වේගයකින් අපේ ජනාධිපතිතුමා දිව්වා දළදා මාලිගාවට. ඒ වගේ මම මානායක ආමුදුරුවෝ හම්බ වෙන්න. අපි ඒක අගය කරනවා. බුදුහාමුදුරුවෝත් කිව්වා අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදව කටයුතු කරන්නට ඕන. ඒක හොඳයි. දැන් අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ අර වැල්පාලමේ ගෙනාපු බබා බාර දුන්නා අපේ ජනාධිපතිතුමාට. එතුමා සෙනෙහසින් ලුබාර දුන්නේ. දැන් බබා බලාගෙන ඉන්නවා. ඊට අමතරව ඔය දළදා ප්‍රදර්ශනය ඒ හිටපු අගමැති ජනාධිපතිතුමා මෙතුමන්ලගේ න්‍යායාචාර්යතුමාගේ අදහසක්. දැන් ඒක දළදා ප්‍රදර්ශනය සිද්ධ වෙනවා. අපි ආඩම්බර වෙනවා. අපි සතුටු වෙනවා මේ රජය ගැන. මේ සංස්කෘතික යථාර්ථය තේරුම් ගත්ත එක ගැන. මේ සංස්කෘතික යථාර්ථය තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරමින් මේ නිවැරදි කිරීම ගැන මම ගෞරව කරනවා අපේ ලාල්කාන්ත අපතිතුමනි. අපේ රටට අවශ්‍ය එකයි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න ඕන. අපි හැමදාම 70 වසරක සාපේ වගේ වචන පාවිච්චි කරලා ඔබතුමන්ලා අපි ට්විටර් විශ්වාස කරා ආගම අබින් කියලා. එහෙමනේ අපි කියුවේ අපේ පොතපතේ. රතු පාට පොතේ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි කියලා දැන් අපි පිළි අරන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය මනස්ගත වලින් ඔබ අයින් වීම ගැන මට සතුටුයි. අද මේ දළදා ප්‍රදර්ශනය පැවැත්වීම ගැන මම සතුටුයි. මම යෝජනා කරනවා ඔබතුමන්ලට මේ වගේම අපි වරක් වැන්දොත් නිවන් දකින්නට පුළුවන් කියලා අපි විශ්වාස කරන ඒ කැලණිය රජමහා විහාරේ ඒ අපේ හාමුදුරුවොත් එක්ක කතා කරලා එතනත් අර නාගධාතු ප්‍රදර්ශනය කිව්වම අපිට ශ්‍රද්ධාව ඇති වෙනවා. මේ හැම ආගමකම තියෙන්නේ ඒ දර්ශනයට ඔබට කියපු ඒ අදහසට ඔබට කියපු ශ්‍රද්ධාවක්. අපි දැකලා නැහැ හේමමාලා කුමරිය දන්ත ධාතු අරගෙන එනවා. අපි විශ්වාස කරනවා. අපේ විශ්වාසයක්. ඒ විශ්වාසය ඉතින් මණියක්කිද නාගරජු දමනයට බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩිය කියලා අපි දැක්කේ නැහැ. අපි විශ්වාස කරනවා. ආගමික විශ්වාසයන්ට ඒ විදිහට පහර ගන්න ඔබ කටයුතු කරනකොට ඔය නයා කියලා ඔබලගේ ෆේක් account වලින් ගැහුවේ මේ රටේ ශ්‍රී ලාංකික සભ્યත්වයට මිසක් මට නෙමෙයි. මං ඔය නිවුස් එක දානවා කියලා දන්නෙත් නැහැ, දැනගත්තත් නවත්තන්නෙත් නැහැ. ඒක යන්න ඕන නිවුස් එකක්. හැබැයි ඔය නිවුස් එක හැම channel එකම ගැහුවා. හැම channel එකකම ගැහුවා. දැන් ඔබගේ ඔය official channel එක වෙන සිරස නාලිකාවේ පැයක වැඩසටහනක් ගියා live. ඉතින් මම කියන්නේ ඒක හොඳයි. අපි ඒ වගේ වැඩ සිදුවන එක හොඳයි. ඒක මම අගය කරනවා. නමුත් මම ඔක්කොම වගේ අගය කරනවා ඔබගේ මේ වෙනස් කිරීම, වෙනස් වීම ගැන. ඔබ සංස්කෘතික ජීවීන් බවට පත්වීම ගැන. ඔය අසංස්කෘතික ඔබගේ කුහකත්වය, ඊර්ෂ්‍යාව බුදුරජාණන් වහන්සේ පමණක් නොව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අල්ලා දෙවියන් වහන්සේත් එතකොට සියලුම අනෙකුත් ආගම්වලත් සඳහන් වුණේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වෙනුවට ප්‍රේමය. අපිට ප්‍රේමය අවශ්‍යයි. සෙනෙහස අවශ්‍යයි. මේ පිටරටින් මොනවාරි අතට දුන්න කියලා මේ NGO වලින් වචන අල්ලගෙන එයි මේ අපේ සංස්කෘතියට පාර දෙන්නේ. මේ මොන ගොබ්බ වැඩක්ද? අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම දන්නවා අපේ අගමැතිතුමිය 2016 දී ලාල් විජේනායක කොමිසමට ගිහිල්ලා කිව්වා මේ රට නිරාගමික රාජ්‍යයක් වෙන්න ඕන කියලා. නමුත් අද අපේ ජනාධිපතිතුමා සංස්කෘතික මිනිස්සෙක් වෙලා තිනවා. අපේ සංස්කෘතියට ගරු කරමින් සංස්කෘතික මිනිස්සෙක් වෙලා තිනවා. ඉතින් අපි සතුටු විය යුතු නැද්ද? අපි සතුටු විය යුතුයි. අපි සතුටු විය යුතුයි. රන්වල මන්ත්‍රීතුමා අපි ගොඩක් සතුටුයි. අපිට ඕන එක තමයි අපිට ඕන අන්නේ සංස්කෘතික ශ්‍රී ලංකාවේ ඒ සભ્યත්වයේ පහස පිරි ශ්‍රී ලංකාවේ වැසියෙක් වෙන්නට මිසක් වෙන යම් අන්දයක් නෙමෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ අතරතුර මම පවසන්නට ඕන අපි හැමදාම හිතුවා මේ රට සහෝදරත්වයෙන් පුරවන්නට නම් අපි එකතු වෙන්නට ඕන කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජාති ආගම් ભેදයකින් තොරව. අන්න ඒකට දාර්ශනික පසුබිම සකසා දෙන්නේ යල්පැන ගිය මාක්ස්වාදය නොව මුළු රටම අද බලාපොරොත්තු සහගතව ඉන්න ඔබගේ රජයෙන් මේ ශ්‍රේෂ්ඨ දර්ශනය අපේ සભ્યත්වය
මේ අමාත්‍යාංශය හැදුවේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. මේ අමාත්‍යාංශය තියෙන්නේ මෙන්න මේ මම කතා කරන අපි යෝජනා කරන මේ රට ඉල්ලා සිටින මේ රටේ මානව ප්‍රාග්ධනය අභිප්‍රේරණය කිරීමට අවශ්‍ය වූ සංස්කෘතික පසුබිම හදන්න. අපේ දැන් අගමැතිතුමිය නිරාගමික රාජ්‍යයක් ඉල්ලා සාක්ෂි දුන්න එතුමිය බලන්නකෝ අටපිරිකර ටික අරගෙන සුදු සාරිය ඇඳගෙන කොහොමද එකත් පසක නැවෙනකොට අපිට ආඩම්බර නැද්ද මේ රටේ සભ્યත්වය ගැන? අපිට ආඩම්බර නැද්ද? ඉතින් අයවැයත් මම කියන්නේ අයවැය ගැන කතා කරන්න ඕන නම් අයවැය ඉදිරිපත් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සංකල්පය තේරුම් ගන්න. මේ රටේ අවුරුදු 2500ක් පරණ මේ සංකල්පය තේරුම් ගන්න. ඔලොමොට්ටල දේවල් ඔළුවෙන් අයින් කර පමණින්ම ඒක නිවැරදි වෙලා නැති බවයි මේ කෑ ගන්නකොට පේන්නේ. මේ දැන් මැයිදින පෙළපාලියේ ඔබතුමන්ලා මින් ඉස්සරහට අර පස්සේ ඒ දවස්වල ගෙනිච්ච ඒවා දැන් ගෙනියන්නේ නැහනේ. මාක්ස් යන්නේ නැහනේ. එංගල්ස් යන්නේ නැහනේ. දැන් පන්ති පාට ගිය මටයි අර ගම ඇඩයි කියන්නේ. දැන් මේක පොඩ අහන් ඉන්න. අපේ ගරු ජනාධිපතිතුමා කිව්වා ශිෂ්ට වෙන්න කියලා. අහන් ඉන්න. මම කියන්නේ ඔබට ශිෂ්ට වෙන්න කියලා. ඔබ මේ සભ્યත්වයට ගරු කරලා ශිෂ්ට සම්පන්න වෙන්න. කතාවක් අහන් ඉන්න පුරුදු වෙන්න. අර ගරු ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා ඇඬුවා. ජනාධිපතිතුමා ඇඬුවා ශිෂ්ට වෙන්න කියලා මිනිස්සුන්ට. ශිෂ්ට වෙන්න. දැන් ඒක පරණ කතන්දර අමතක කරලා දාන්න මේ മന്ത്രിතුමා. දැන් ඔබතුමාලා මේකට බෝම්බ ගන්න ආවා. තා පොඩ්ඩෙන් අල්ලන්නත් ආවා. තා දළදා මාලිකාවටත් බෝම්බ ගන්න ගියා. ඒව නැවැත්තුවා. ඒව නිවැරදි වුණා. ඉතින් අපි කරු කරනවා. ඉතින් අපි තවත් ශිෂ්ට වෙන්න ආදරකොට ඔබතුමා මට බාධා කරන්නට එපා. සිලෝන් TV තවත් මෙවැනිම වැදගත් තොරතුරු නැරඹීමට අපගේ channel එක subscribe කරන්න.